සැනලි මතක ඒකක පෙර හැඩසවා ඇත. මේ හැඩසවා කියලා කියන්නේ ෆෝමැට් කරලා තියෙනවා කියන එක. ඔව් සැනලි මතක පෙන් ඩ්‍රයිව් එකම ගත්තාම පුතේ ඒවා කලින්ම මොකද කරන්න තියෙන්නේ ෆෝමැට් කරලා තියෙන්නේ. අපිට දත්ත තැන්පත් කරන්න පුළුවන් වෙන විදිහට. හරි. දුර තැටියක් හෝ නම්න තැටියක් හෝ සැනලි මතක ඒකකයක් හෝ නැවත නැවත ආකෘතිකරණය සිදු කළ හැකියි. හાર્ඩ් ඩිස්ක් එකක්, ෆ්ලොපි එකක්, පෙන් එකක් වගේ නැවත නැවත ෆෝමැට් කරන්න පුළුවන්ලු. ඔව් අපිට නැවත නැවත ෆෝමැට් කරන්න පුළුවන් තමයි. ආකෘතිකරණය වීමේදී තැටියේ වූ සියලු දත්ත විනාශ වේ. ෆෝමැට් කරද්දී තැටියේ දින ඔක්කොම දත්ත යනවලු. ඔව් ඔක්කොම දත්ත යනවා. ආකෘතිකරණය අවසන්ව දත්ත තැන්පත් කිරීමට හැකිය. ඔන්න දැන් ආකෘතිකරණය කරාට පස්සේ දත්ත තැන්පත් කරන්න පුළුවන්ලු. හරි. ඒක හරි. පංගු බෙදීම සහ දුරතටේ ආකෘතිකරණය නිතර සිදු කරයි. ඒ කියන්නේ පාර්ෂන් හදන එකයි පංගු වල බෙදන එකයි ෆෝමැට් කරන එකයි නිතර කරනවද? නෑ. අපි එහෙම කරන්නේ නෑ. නිතර කරන වැඩක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් අපි මුලින්ම ගද්දි නැත්නම් ඊට පස්සේ කාලයකට පස්සේ තමයි කරන්නේ. පුද්ගලික පරිගණකවල භාවිතා වන ජනප්‍රිය මෙහෙයුම් පද්ධති තුනක් ලියන්න. හරි අපි ලියන්න පුළුවන් Windows, Mac OS, Fedora, Ubuntu. පරිගණකවල ඒවා අහන්නේ දුරකථන වල නෙමෙයි. ඒතර Android වගේ ඒවා ලියන්න බෑ. මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ මොකද්ද කියලා අහනවා. Windows මෙහෙයුම් පද්ධතියක්, Linux මෙහෙයුම් පද්ධතියක්, Mac OS මෙහෙයුම් පද්ධතියක්, Microsoft Office කියන්නේ යෙදුම් මෘදුකාංගයක්. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ යෙදුම් මෘදුකාංග මෙහෙයවීම. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යය යෙදුම් මෘදුකාංග මෙහෙයවීම, දුඩාංග පාලනය, අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම, දත්ත සකස් කිරීම ප්‍රධාන කාර්යයක් වන්නේ. අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම. ඔය දැන් ඔය Wi-Fi හරිද? ඊට පස්සේ හොට්ස්පොට්ස් දෙන ජාල කරන පහසුකම් ඒ දේවල් පුතේ මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව උපයෝගිතා වැඩසටහන් වලින් කරනවා, සේවාවන් වලින් කරනවා. ඊට පස්සේ දත්ත සකස් කිරීම කියන එක මෙහෙයුම් පද්ධතිය කරන වැඩක් නෙමෙයි. ඒක CPU කරන වැඩක්. බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් වන්නේ Windows Server නේ. Windows Server බහුපරිශීලක එකක් සේවාදායකවල ස්ථාපනය කරලා තියෙනවා. ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් පරිගණකවල භාවිත වන මෙහෙයුම් පද්ධතියක් Android. මේ අනිත්වා පරිගණකවල Macintosh පරිගණක සඳහා Apple ආයතනයෙන් නිපදවලා තියෙන Mac OS. Apple ලගේ තියෙන මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS. නිදහස් සහ විවෘත මෙහෙයුම් පද්ධති වල ඇති වාසි මොනවද? Free and open source මෙහෙයුම් පද්ධති මොනවද පුතේ තියෙන්නේ? Free එක නොමිලේ ගන්න පුළුවන් ඒවා. අපි උඩදී කතා කරලා තියෙනවා. Linux තියෙනවා. නේද? Fedora, Ubuntu, Hantana Linux ඔය වගේ වනේ. ඔය වගේ තියෙන වාසි මුදල් ගෙවන්න ඕනද නෑනේ. ඒතකොට බලපත්‍ර ලබා ගන්න අවශ්‍ය නැහැ. බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නොවීම. ලබා ගැනීමට අවශ්‍ය නොවේ. බලපත්‍ර උනේ නැහැ. හරිද? තව මේ වගේ කේත වෙනස් කරන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. කේත මේ වගේ කෝඩ් එක බලන්නත් පුළුවන් වෙනස් කරන්න පුළුවන්. කේත වෙනස් කළ හැකියි. වෙනස් කළ හැකිය. කේත ලබාගත හැකිය. Linux අපිට අවශ්‍ය කේත ලබා ගන්න පුළුවන්. පහත රූප වල අදාළ මෙහෙයුම් පද්ධති නම් කරන්න මේ මොකද්ද? Android. මේ කියන්නේ Windows මෙහෙයුම් පද්ධතිය.